ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. මේ අලුතෙන්ම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 අප්‍රේල් 1 වෙනිදා සිට මෙතෙක් NMR එකෙන් කරගෙන ආව කියන්නේ ඔෆිස් එකෙන් කරපු රෙජිස්ට්‍රේෂන් මින් පස්සේ හැම දෙයක්ම ඔන්ලයින් හරහා ඒ කියන්නේ රීටේල් ෆාමසි සහ හෝල්සේල් ෆාමසි අලුත් කරන එක ඊට අමතරව රිනිවල් කරන එක ඒ හැම දෙයක්ම ඔන්ලයින් හරහා තමයි මින් පස්සේ සිදු කරන්නේ. ඉතින් බොහෝ දෙනෙකුට ගොඩාක් ගැටලු ඇති වෙලා තියෙනවා මේ අලුතින් ඔන්ලයින් ක්‍රමයක් එක්ක කොහොමද මේ රෙජිස්ට්‍රේෂන් සහ රිනිවල් වැඩ ටික කරගන්නේ කියලා. මේ ඒක නිසා තමයි වීඩියෝ එකක් කරන්න මේ ඇත්තටම උනන්දු උනේ. සමහරුන්ට මේ කරලත් ඇති ඒගොල්ලන්ට මේකේ තියෙනවා කොහොමද මේක කරගන්නේ කියන එක. ඒ හින්දා මම ස්ටෙප් බයි ස්ටෙප් මුලින් ඉඳලම මේකේ දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ හරහා step by step කොහොමද මේක එකට අදාළ නමින්ම සේව් කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් ඇප්ලිකේෂන් එක තියෙනවා කියලා. ඒකේ ඇප්ලිකේෂන් කියලා හරි ෆාමසි ඇප්ලිකේෂන් කියලා හරි සුදුසු නමක් ඒකට දාගන්න පුළුවන්. ඊට අමතරව බැංක් පේමන්ට් ස්ලිප් එකේ ඒ වගේ ඒ හැම එකකටම අදාළ නමක් PDF එක සේව් කරගන්න. එතකොට හරි පහසුයි මේකේ ડોකියුමන්ට් එක හොයාගන්න. එතකොට මේක පැහැදිලිව මේ දාලා තියෙන ડોකියුමන්ට් 11ක් දැනට ඊට අමතරව තව සපෝට් කරන ડોකියුමන්ට් ගන්නත් කියලා තියෙනවා. අපි ඒක ඉස්සරහට බලමු ඒක අප්ලෝඩ් කරනකොට ඒක කොහොමද කරගන්නේ කියලා. ඊට අමතරව මේකේ තියෙනවා ෆාමසිස්ගේ කලර් ෆොටෝ එකක් සෙන්ටිමීටර් 3.5යි 4.5. ඒක PDF කරන්න අවශ්‍ය නැහැ. ඒක ඉමේජ් එකක් විදිහටම ඒක ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ හරි නැත්නම් ෆෝන් එකේ සේව් කරලා තියාගන්න අප්ලෝඩ් කරන වෙලාවට ඒක ගන්න. ඒක PDF එකක් විදිහට අවශ්‍ය නැහැ. හරි. හරි ඊළඟට අපි බලමු මේ ටික මේ තියෙන්නේ මේ මේක සාම්පල් ටිකක් දාලා තියෙනවා. සමහර ඒගොල්ලන්ට ක්ලියර් වෙන්නේ මේක හරියට ડોකියුමන්ට් එක මොකක්ද කියලා හොයාගන්න. ඉස්සලාම දාලා තියෙනවා ඔයගොල්ලන් දන්නවා මේක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. මේක ඇප්ලිකේෂන් එක අරගෙන මැනුවලි ෆිල් කරලා තමයි ස්කෑන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ බැංක් ස්ලිප් එක. බැංක් ස්ලිප් එක කියන්නේ දැන් ඕගොල්ලන් ඉස්සල්ලාම මේක ප්‍රොසෙසින් ෆී කියලා එකක් තියෙනවානේ. ඒක ඒක මාසෙන් මාසෙට ඩොලර් රේට් එක අනුව වෙනස් වෙනවා. මෙතන මේ ගෙවලා තියෙන 34000 ගණක් මේක අප්‍රේල් මාසෙට අදාළ එකක්. මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඒක මේ කලින් ගෙවපු එකක් හෝල්සේල් ෆාමසි එක සඳහා. ඒකේ කලින් ගෙවපු එකක් තමයි මේ සාම්පල් එකක් විදිහට පෙන්නලා තින්නේ. එතකොට පැහැදිලිවම මේකේ ඔයගොල්ලෝ එක වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බැංක් එකකට ගෙවනකොට ඒකේ අර රෙෆරන්ස් නම්බර් එකක් එතන දාන්න ෆයිල් නම්බර් එක තියෙනවනේ. ඇක්නොලෙජ්මන්ට් එක ඔයගොල්ලන්ගේ ඒකේ NMR එකේ ෆයිල් නම්බර් එක මේක මේ සඳහන් කරලා තියෙන මේ ඒ අදාළ ෆාමසි එක. අන්නේ ෆයිල් නම්බර් එක පැහැදිලිවම බැංක් ස්ලිප් එකේ ලියන්න ගෙවන්න ඉස්සෙල්ලා. එතකොට ඒකෙන් තමයි මේ NMR එකට හරියටම ඔයගොල්ලන්ගේ මේක කොයි ෆාමසිද කියලා මේ හොයාගන්න පහසු වෙන්නේ.
හරි ඊළඟට අපි බලමු මේ තියෙනෙත් ඒකෙන් පබ්ලිෂ් කරපු ડોකියුමන්ට් අවශ්‍ය ඒවා හැබැයි මේකේ අර මං කිව්ව එක කලින් පෙන්වන වඩා දෙකක් අඩුවෙන් තියෙන. ඒ කියන්නේ BR එකයි previous license එකයි මේකේ නැහැ. ඒක කලින් එකේ දාලා තියෙනවා. ඒකත් එක්කම ස්කෑන් කරලා ගන්න ડોකියුමන්ට්ස් ටික. මෙතන මේ දාලා තියෙන්නේ ඒතකොට responsible pharmacist ගේ NIC එක. මෙතන ඉමේජ් එකක් දාලා නැහැ. ඒක ගන්න මේ සුදුසු නැති නිසා ඉමේජ් එකක්. මේ තියෙන්නේ declaration of responsible pharmacist ඒ ෆිල් කරපු නැති එක ෆෝම් එකක් ආකෘතියක්. එතකොට මේක ෆිල් කරලා ඒකේ අවශ්‍ය විදිහට ස්කෑන් කරලා PDF ගන්න. මේ තියෙන declaration of ඕන නැත්තම් applicant ඒකේ ෆිල් කරලා ඒකත් ඒ වගේ ස්කෑන් කරලා ගන්න. මේකේ තියෙන්නේ මේ රිනිවල් කරපු ෆාමසිස්ට් ලයිසන් එක SLMC එකෙන් නිකුත් කරන එක. ඒකෙත් ස්කෑන් කරලා ගන්න. මේක CMCC එකෙන් දෙන සර්ටිෆිකේට් එක efficiency of pharmacist සර්ටිෆිකේට් එක. මේක කලින් ෆොටෝග්‍රාෆ් එක. ඊට අමතරව මේකේ තියෙන කලින් අර චෙක්ලිස්ට් එකේ සඳහන් කරන අමතර තව ડોකියුමන්ට්ස් ඉලා තියෙනවා. සමහරව තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අලුතෙන්ම රෙජිස්ටර් කරනවා නම් ෆාමසි එකක් ඒකේ මේකේ තියෙන්න ඕනේ අර බිල්ඩින් මැප් එකක් තියෙන්න ඕනේ ස්කේල් එකට අඳපු එක. එතකොට Google Map එක ඒ වගේ අන්න අමතරව තියෙන ડોකියුමන්ට්ස් ටික තමයි මේ චෙක්ලිස්ට් එකේ දාලා තියෙනවා කියලා මේ අවශ්‍ය ඒවා රිනිවල් කරන එක නම් අවශ්‍ය වෙන්නේ නැහැ. Google Map එක වගේ ඒවා අවශ්‍ය නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. මේකේ පස්සේ තැනක තියෙනවා මම ඒක පෙන්නන්නම්. එතෙන්ට ඇඩ් කරලා දාන්නත් පුළුවන් ඒක. මේකේ තියෙන්නේ BR එක ඔයගොල්ලන්ගේ business registration එක. ඒක ස්කෑන් කරලා PDF කරගන්න. මේකේ තියෙන්නේ මම අර කලින් සඳහන් කරා වගේ කලින් ඔයගොල්ලන් ලයිසන් එකක් අරන් තියෙනවා නම් ඒක මේ වගේ ස්කෑන් කරලා එකක් තියාගන්න. ඒකේ දාලා ඇති පැහැදිලිවම ලයිසන් නම්බර් කියලා දාලා තියෙනවා RL කියලා දානවා නම් ඒ කියන්නේ රීටේල් ලයිසන් එක. එතකොට මේ නම්බරයක් දාලා තියෙනවා. මේක කලින් ඔයගොල්ලන් රිනිවල් කරපු ලයිසන් එකේ කොපි එකක් ස්කෑන් කරලා ඊට පස්සේ සුපුරුදු විදිහට Google search එකට log වෙලා ඊට පස්සේ මේකේ NMR කියන නම ගහලා search කරන්න. එතකොට මේ වගේ page එක පෙන්නනවා site එක. මේකෙන් මේ කෙලින්ම NMR site එකට ගිහිල්ලා search කරන්නත් පුළුවන්. මේකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකෙම තියෙන මේ මෙතන arrow එකක් දාලා තියෙන ඊතලයකින් pharmacy කියන එක click කරපුවාම ඒක site එකෙන් ගිහිල්ලා යනකොට කෙලින්ම එතකොට අදාළ තැනටම මේකේ ඔයගලන්ට යන්න පුළුවන්. log වෙන්න පුළුවන්. හරි. දැන් ඒ හින්දා මේකේ pharmacy කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ මෙන්න මේ වගේ window එක එනවා. page එක එනවා. එතකොට ඒකේ තියෙනවා මේ සමහර විට මේක එකපාරට මේ පෙන්වන්න නැතුව තියෙන්නත් පුළුවන්. මේකේ උඩින්ම තියෙන registered pharmacy list කියන එක උඩින් සමහරලාට තියෙනවා check document කියලා. ඒ වගේ එකක් click කරපුවාම මේවා ටික drop down එකක් විදිහට පල්ලෙහාට මේක වැටෙනවා. ඒකේ මේ පල්ලෙහාම තියෙන ඊතලේ දාලා තියෙන online application portal කියන එක. ඒක click කරන්න. click කරපුවාම ඊට පස්සේ මෙන්න මේ වගේ දකුණු අත පැත්තේ තියෙන වගේ මෙන්න වගේ page එක ඔයගොල්ලන් display වෙනවා. මේක ආවට පස්සේ මේකේ ඔයගොල්ලන් හොඳට මේක කියවන්න. කියවලා මේකේ instruction තියෙන්නේ කොහොමද මේක ඔයගොල්ලන් log වෙලා මේක අප්ලෝඩ් කරන හැටි විස්තර දාලා තියෙනවා. ඒ ක්‍රමය තමයි මම පෙන්නලා තියෙන්නේ. මේකේ ඉස්සෙල්ලාම payment method එකේ ඒ කියන්නේ step 1 එකේ payment method එකේ එතන පෙන්නලා තියෙනවා.
payment method එකේ attachment 1 කියන එක සහ attachment 2 කියලා දෙකක් තියෙනවා. attachment 1 කියන එක ඔයගලන්ට අයිති වෙන්නේ කියන්නේ retail pharmacy වලට ගෙවන්න අදාළ ගෙවන්න ඕන ගාණ. ඒ කියන්නේ processing fee එක. attachment 2 කියලා කියන්නේ wholesale කවුරු හරි wholesale pharmacy license එකක් මේකේ online register කරනවා නම් ඒගොල්ලන් ගෙවන්න ඕන ගාණ තමයි ඒකේ attachment 2 එකේ පෙන්නලා තියෙන්නේ. ඒකත් PDF එකක් තියෙනවා. හැබැයි මේක පැහැදිලිවම ඒක බලන්න ඒක අයිති වෙන්නේ මාසෙන් මාසෙට එක වෙනස් වෙනවා. ඩොලර් රේට් එක අනුව වෙනස් වෙනවා. දැන් මම මේකේ පෙන්නලා තියෙන්නේ අප්‍රේල් මාසේ මේ වීඩියෝ එක හදනකොටම අප්‍රේල් මාසේ ගත්ත ડોකියුමන්ට්ස් තියෙන්නේ. එතකොට දැන් මේක පබ්ලිෂ් වෙනකොට මැයි මාසේ වෙනවා. එතකොට මැයි මාසේ මේ රේට් එක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මේ 34000 ගානයි මේ අප්‍රේල් මාසේ මැයි මාසේ වෙනකොට 35000 ගානක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් රේට් එකට වෙනස් වෙනවා. ඒ හින්දා හැමතිස්සෙම මේ සයිට් එකේ නියමිත ගාන බලලා ගෙවන්න මේ ලෑස්ති කරගන්න. හරි ඊළඟට අපි බලමු මේක මේ තියෙන attachment කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා බැංකුවට ගෙවන්න ඕන ගාණ. මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ 34758යි 71ක් තමයි බැංකුවට ගෙවන්න ඕනේ. බැංක් account number එක මෙතන පල්ලෙහාන් දාලා තියෙනවා BOC account number කියලා. එතකොට මේ number එකට තමයි ඔයගොල්ලෝ ලංකා බැංකුවට ගිහිල්ලා ඒ payment slip එකක් අරගෙන මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට අර pharmacy file number එක ඒ කියන්නේ acknowledgement slip එකේ තියෙන pharmacy license මේ number එක file number එක ඒක පැහැදිලිව මේ bank slip එකේ ලියන්න. ලියලා තමයි counter එකට දෙන්න ඕනේ ගෙවන්න. හරි ඊළඟට ඊළඟ ස්ටෙප් එකේ තියෙන attachment 2 කියන එක. attachment 2 කියන්නේ wholesale establishment ඒකට අයිති වෙන ටික. එතකොට මේ තියෙන්නේ උදාහරණයක් විදිහට මේක තියෙන්නේ එතකොට බලන්න wholesale processing fee එක විදිහට තියෙනවා 46344යි 795ක්. හැබැයි මේක අප්‍රේල් මාසෙක මේ මාසේ මීට වඩා ගාණ වැඩි වෙලා තියෙන්නේ. ඒක බලලා ඒකේ අදාළ විදිහට ඒක දාලා ඇති මේ මාසේ අදාළ මුදල් ප්‍රමාණය. හරි ඊළඟට අපි බලමු මේ තියෙන මම කලින් පෙන්නුවක සාම්පල් එකක්. මම කිව්වේ අර ෆයිල් නම්බර් එක මේක පැහැදිලිව ලියන්න කියලා. අන්න ඒක තමයි ඔය NMR අංකය දාලා ඒ ලියලා තින්නේ එකේ. හරි ඊළඟට අපි බලමු දැන් ඒ ටික ඔයගොල්ලන් බලාගත්තට පස්සේ දැන් ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ දැන් ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරගන්න. මේක ඉතින් යටින්ම තියෙනවා click here කියලා link to the online application form. දැන් මේක ක්ලික් කරාම ඔයගොල්ලන්ට එතකොට application form එක display වෙනවා. ඒකට පස්සේ මේ තියෙන්නේ online application portal කියලා. එතකොට මේකේ ඉස්සල්ලාම ඔයගොල්ලන් දෙන email number එක මේකේ email එකට තමයි මේකේ reply එක එන්නේ message එක එන්නේ. දැන් ඔයගොල්ලන් මේකට දාන email එක අනුව. හරි. එතකොට ඒක පැහැදිලිව සඳහන් කරගන්න. අනිත් එක email එකක් දානකොට ඊළඟ සැරේ ඔයගොල්ලන් log out වෙනවා නම් password එක මතක තැන සඳහන් කරලා ඒක තියාගන්න. හරි අපි ඊළඟට බලමු මේකේ මොනවද ඔයගොල්ලන් ෆිල් කරන්න තියෙන්නේ. මේක ඊළඟට ඉස්සල්ලාම ඔයගොල්ලන් හම්බ වෙනවා කැටගරි එක. කැටගරි එකේ ඒ කියන්නේ ඔයගොල්ලන් රීටේල් එකක්ද හෝල්සේල් කියන එකක්ද පැහැදිලි කරලා මේකේ සිලෙක්ට් කරගන්න. මම මේක දැනට රීටේල් කියන එක ක්ලික් කරන්නම්. ක්ලික් කරලා ඊට පස්සේ යටම තියෙනවා next button එක. මේකේ කියන්නේ මේ පළවෙනි පිටුවේ ඒක එච්චරයි තියෙන්නේ. next button එකේ බුවට පස්සේ ඊට පස්සේ දෙවෙනි පිටුවට යනවා. ඒකේ දැන් මේක ඉන්ඩිකේට් කරලා තියෙන retail pharmacy කියලා. මෙතන තියෙනවා payment slip කියන එක. payment slip කියන එක ඔයගලන්ට පැහැදිලිව ඇති. අර add file කියන එක ක්ලික් කරපුවාම ඒක ඔයගලන් කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි අවශ්‍ය තැනට මේක ඊට පස්සේ log වෙනවා. උදාහරණයක් විදිහට දැන් මම ඩෙස්ක්ටොප් එකෙන් මේක හැදුවේ. එතකොට browse කියන එක මේ වගේ පෙන්නනවා. එතකොට මේක ක්ලික් කරාට පස්සේ ඒ අදාළ ෆයිල් එක තියෙන තැනට ඒක log වෙනවා.
මේ තියෙන උදාහරණයක් විදිහට දැන් මේකේ PDF කරලා තියෙන මේ ෆයිල් එකේ මේ ගොඩ ෆෝල්ඩර් එකේ තියෙනවා. ඒකේ BOC slip කියන එක PDF එක ක්ලික් කරලා මේ යටින්ම තියෙන open කියලා box එකක් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ ඒ PDF එක කෙලින්ම අර අතෙන්ද attach වෙනවා. මේ තියෙන payment slip කියන එක එතකොට මේකේ මෙතෙන් upload වෙලා තියෙනවා. ඒකේ පෙන්නනවා අර upload one supported file PDF කියලා ඒක වැටලා BOC slip කියන එක එතන පෙන්නලා තිනවා. ඒ කියන්නේ මේක ඒක upload වෙලා කියලා. හරි. ඊළඟට තියෙන name of the pharmacy. එතකොට ඔයගොල්ලන්ගේ pharmacy අදාළ නම මේකට enter කරන්න. pharmacy නම ඊට පස්සේ ඉල්ලලා තියෙන address of pharmacy. එතකොට ඒ ටික fill කරන්න ඕගොල්ලන්ගේ හරියට. එතකොට පැහැදිලිවම ස්පෙලිං බලන්න නම හරියද, එතකොට ඇඩ්‍රස් එක හරියද ඒවා ඔක්කොම බලන්න. පස්සේ ඕනනම් මේක ආපහු නිවැරදි කරගන්නත් පුළුවන්. අන්තිමට ඔක්කොම දාලා ඒක ආපහු චෙක් කරලා ඔයගොල්ලන්ට චෙක් කරන්න අවස්ථාවකුත් තියෙනවා. හැබැයි හරියට එන්ටර් කරනකොට බලන්න. ඊට පස්සේ තියෙනවා district එක select කරන්න. ඔයගොල්ලන්ගේ merge area එක හරියට බලලා දාන්න. ඊට පස්සේ name of owner ඒක දාන්න, contact number of owner. ඊට පස්සේ තියෙන name of the responsible pharmacist. එතකොට ඒ අදාළ විස්තර හරියට බලලා දාන්න. එයාගේ contact number එක සහ එයාගේ SLMC number එක, license number එක, ඊට පස්සේ NIC number එක ඒවා පැහැදිලිව හරියට බලලා දාන්න. ඊට පස්සේ යටින්ම තියෙන add file එකේ ඒ කියන්නේ NIC එක, ID number එක මේ වගේම අර කලින් කිව්වා වගේම ඒක select කරලා open දුන්නාට පස්සේ එතෙන්ද මේ තියෙන ගිහිලා තියෙන ID copy කියන එක ඒ කියන්නේ මෙහෙම පෙන්නනවා කියන්නේ ඒක upload වෙලා තියෙනවා. හරි. ඊළඟට තියෙනවා box එකේ තියෙනවා type of application. දැන් මේ application එක අලුත් එකක්ද නැත්නම් renewal කරන එකක්ද? ඒ කියන්නේ change මොන හරි තියෙන එකක්ද? එහෙම නැත්නම් renewal කරන එකක් without changes මොකුත් වෙනස් කිරීමක් නැද්ද? සහ මේ ඊට අමතරව change කරන්න තියෙනවා නම් අර expire date එකට ඉස්සෙල්ලා අන්න ඒ වගේ විස්තරات එක්ක මේක දාන්න පුළුවන්. මම ඊට මේක ක්ලික් කරන්නේ renewal without change කියන එක. ඒක තමයි මම මේ ක්ලික් කරලා ඊළඟ box එකට යන්නේ. ඊට පස්සේ බලන්න එතන දාලා තියෙනවා renewal without changes කියලා. එතකොට මෙතනදී ඊළඟට අහනවා expire date of current license. ඒ කියන්නේ ඕගොල්ලන් කලින් ගත්ත license එකේ expire date එක කවදද කියලා මෙතන අහලා තියෙනවා. මේකේ තියෙනවා එතකොට calendar එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය මාසය, දිනය සහ අවුරුද්ද select කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඕගොල්ලන් අර කලින් වගේම copy of current license අර වගේම PDF එක folder එකට ගිහිල්ලා license එකේ කලින් license එකේ එක ක්ලික් කරලා open දෙන්න. එතකොට මෙතෙන්ද මේක upload වෙනවා. ඊළඟට තියෙන්නේ file number. file number එක කියන එක ඔයගොල්ලන් දන්නවා. අර acknowledgement එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ file number එක. අර මම කිව්වා bank slip එකට දාන්න කියලා. අන්න ඒ number එක මේකට දාන්න. හරි. උදාහරණයක් විදිහට මේ තියෙන acknowledgement of application. එතකොට ඔයගොල්ලන් application එක බාර දෙනකොට ඒගොල්ලන් කලින් බාරගත්තා කියලා office එකෙන් ඔයගොල්ලන්ට දෙනවා number එකක්. මේ තියෙන reference number RPR 2026 1080 අන්න ඒ number එක තමයි එතන දාන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට application එක upload කරන්න පුළුවන් ඒ ඉඳලා තියෙන විදිහට. ඊට පස්සේ දාලා තියෙනවා declaration form of responsible pharmacist. ඒක මෙතන upload කරගන්න කලින් වගේම ඊට පස්සේ declaration form of owner ඒවත් add කරලා එන්න මේ upload කරගන්න. ඊට පස්සේ BR එකත් කලින් වගේමයි මේක upload කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඊට පස්සේ අහලා තියෙනවා latest passport size pharmacist ගේ ඒකත් අර වගේම මේ add කරලා upload කරගන්න පුළුවන්.
passport එකේ පෙන්වුවට පස්සේ මෙතන තියෙන PP photos කියලා passport size photo කියන එක. හරි. ඊට පස්සේ අන්තිම එක තියෙනවා other remain documents according to the checklist. හරි. ඒ කියන්නේ අර මං කිව්වේ සමහරලාට අමතරව තව documents ඕගොල්ලන් ඉල්ලලා තියෙනවා නම් උදාහරණයක් විදිහට Google Map එක ඊට අමතරව layout plan එක pharmacy අන්න ඒවා තියෙනවා නම් මෙතනද ඒක add කරලා ගන්න පුළුවන්. ඒකේ දෙක තුනක් තියෙනවා. අවශ්‍ය ඒවා ක්ලික් කරලා add කරන්න පුළුවන්. ඊට අමතරව ඊට පස්සේ මේ ඔක්කොම චෙක් කරාට පස්සේ ඔයගලන්ට දැන් මේ පිටු 11යි තියෙන්නේ මේක මේ page 11. ඒකේ අන්තිම එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ submit කියන එක. එතනින් අර clear form කියන එක කෙරවලම තියෙන ඒක ඔබන්න එපා. එතකොට ඔයගලන් enter කරපු ඔක්කොම details මැකිලා යනවා. දැන් ඔයගලන් එකක් හරි සැකයක් තියෙනවා නම් සමහර වෙලාවට enter කරපු පොඩි වැරදීමක් හරි මොන හරි තියෙනවා කියලා බලන්න ඕන නම් ආයි check කරගන්න ඕන back කියලා button එක තියෙන්නේ. ඒක back ගහපුවාම ආපහු ඔයගලන් කලින් page වලට යන්න පුළුවන්. එතකොට ඒවා ගිහිල්ලා ආයි බලන්න enter කරපේවා නිවැරදිද වැරදි තියනවාද කියලා ඒවා correct කරගන්න පුළුවන් submit කරන්න ඉස්සෙල්ලා. හරිද? හැබැයි submit කරාට පස්සේ කිසිම change එකක් කරන්න බෑ. ඒකයි මේකේ back කියන එකක් දීලා තියෙන්නේ. හරි. දැන් එතකොට ඔයගොල්ලන් ආපහු ඒක check කරලා දැන් පැහැදිලි නම් ඔක්කොම නිවැරදිව enter කරලා තියෙනවා කියලා submit කියන button එක ඔබන්න. හරි. එබුවට පස්සේ ටික වෙලා ගියාට පස්සේ මේ වගේ ඔයගලන්ට reply එකක් එනවා your response has been recorded කියලා. ඒ කියන්නේ ඔයා මේ enter කරපු ෆයිල් මේ ඔක්කොම details NMR website එකේ portal එකට අරගෙන තියෙන තමයි මේ message එක තියෙන්නේ. එතකොට ඊට පස්සේ බයක් වෙන්න දෙයක් නැහැ. මේකේ record එකගොල්ලන් අරන් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ mail එකට සමහර දවසකට දෙකකට හරි office දවස්වල පස්සේ දවසක මෙන්න මේ වගේ message එකක් එයි ඔයාට Google form thank for filling out this form කියලා online application form. Yes, what was received. මේ වගේ mail එකක් ඔයගොල්ලන් දුන්න mail number එකට මේ message එකේදී එතකොට කල්පනාවෙන් ඉන්න ඔයගොල්ලන් mail check කරන්න ඒ දවස් ටිකේ කොයිලා හරි මේ වගේ message එකක් එන්න පුළුවන්. හරි. නමුත් මේකේ අර ඔයගොල්ලන්ගේ සම්පූර්ණ වෙලා නැහැ. ඒක ඊළඟට message එකක් එයි ඔයගොල්ලන්ට ඉදිරි ඒවා කොහොමද කවදද දෙන්නේ විස්තර දාලා එතකොට සැරෙන් සැරේ මේල් එක චෙක් කරලා බලන්න මොනවද හම් වෙලා තියෙන messages කියලා NMR එකේ. ඉතින් ওই ටික තමයි ඔයගලන්ට කියන්න අවශ්‍ය වුණේ. ඉතින් අතරම බොහෝ දෙනෙකුට හුඟක් ගැටලු සහගත වෙලා තියෙනවා. අවශ්‍ය නම් ඔයගලන්ට මේක කරගන්න අමාරු නම් මේකේ comment box එකේ තියෙනවා. ඒකේ ඔයගලන් contact number එක දාලා පාම්සේ නමත් එක්ක දාන්න අවශ්‍ය නම් සහයෝගීතාව මේ ඔයගලන්ට තනින් කරගන්න අමාරු නම් දෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒක බලලා අවස්ථාව අනුව ඒ ටික කරලා දෙන්නත් පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේක බලන්න ඔයගොල්ලන්ගේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඊට අමතරව මේ Transformer LK කියන එක subscribe කරලා නැත්නම් ඒක කරලා සහයෝගයක් දෙන්න. ඒ අමතරව like සහ comment එකක් දෙන්න. අවසාන වශයෙන් මේක ඔයගොල්ලන්ගේ තව pharmacy field එකේ තව කෙනෙකුට දන්නේ නැති කෙනෙකුට බලා ගන්න share කරන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම ආපහු කියනවා කවුරු හරි මාරු කෙනෙක් ඉන්නවා නම් comment box එකේ දාන්න මේ මම පුළුවන් විදිහට උදව් කරන්න බලන්න. හරි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.